දේව ආශිර්වාදයෙන් පිරුණු සුබ දවසක් සියලු දෙනාට. 2025 ජනවාරි 14 වන දින දේව වචනය. උත්පත්ති කතාව 12 වෙනි පරිච්ඡේදය. ආබ්‍රහම්ගේ කැඳවීම. සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද නුඹේ නෑදෑයින්ද නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආසිරිපැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි. නුඹට ආසිරිපතන අයට මමත් ආසිරිපතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරිලත් අයුරින් මිහි මත සවසත ආසිරි ලබනු ඇතැයි වදාළසේක. ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිදානන් වහන්සේ ඔහුට වදාළ ලෙසට ඔහු හාරන් දේශයෙන් පිටත් විය. ලොත්ද ඔහු සමග ගියේය. මෙසේ ආබ්‍රහම් සිය බිරිඳ වන සාරයිද තම සොයුරාගේ පුත් වන ලොත්ද හාරන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසි දසුන්ද රැගෙන කානාන් දේශයේ බලා නික්ම ගොස් එහි සැපත් විය. ආබ්‍රම් ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේය. එකල ඒ රටේ කානානිවරු සිටියෝය. එවිට සමිදානන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී ඔහුට කතා කොට මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි වදාළසේක. ආබ්‍රම් එහිදී තමන්ට දර්ශනය වූ සමිදානන් වහන්සේට පූජාසනයක් ඉදි කළේය. ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කළේය. මෙසේ ගමන් කොට බටහිරින් බෙතෙල් නගරයේද නැගෙනහිරින් ආයි නගරයේද අතර තම කඳවුර පිහිටා ගත්තේය. එහිදී ඔහු පූජාසනයක් ඉදිකර සමිදානන් වහන්සේගේ නාමය කියා යාඥා කළේය. ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමණයෙන් ගොස් නේගෙ ප්‍රදේශයට පැමිණියේය. ආබ්‍රම් මිසර දේශයට පැමිණීම. එහෙත් ඒ දේශයේ